ඔයා ළමයාව බේරගත් එකට ගොඩක් ස්තුතියි. අපිට ගොඩක් සතුටුයි. මම මොකුත් කළේ නෑ. ෂින්වා ඉස්කෝලේ ෆෙෆෝ කාර්යය තමයි මේකට වග මං ඒක දන්නවා. ජැන්දිය මගේ පැටියෝ ඔයා පුදුම වෙන්න එපා. දන්නවද? ෂින්වා ඉස්කෝලෙන් අරන් ඇවිල්ලා තියෙන පණිවිඩය මොකක්ද කියලා? ශිෂ්‍යත්වයක් දීලා. ඇත්තටම මට ඒ කියපු ගමන් විශ්වාස කරන්න බැරි වුණාට ඔන්න ඔයා හෙට ඉඳලා ඉගෙන ගන්න යන සින්න ඉස්කෝලේ. ඇත්තටම මේ මාව ඒවාම තමයි. හෙට ඉඳන් ඔයා පීනන්න යන්නේ. අපේ අක්කා යනවා සින්න ඉස්කෝලේ. බෝරුවා. මොකද්ද කිව්වේ? මටද බෝරුවා කිව්වේ? මං කිව්වේ අර ළමයා නිසානේ මේ ඔක්කොම. එයාව අහලෙන් පනින්න කියන නිසානේ මං ගිහින් එයාව අල්ලගත්තේ. ඒක ලොකු වැඩක් නෙවෙයිනේ. ජැන්දි ඔයා තව ටිකක් හිතලා බලන්න. නෑ ආයෙ තන දෙයක් නෑ. මම මෙයාව කොහොම හරි එවනවා. මෙයා ටිකක් බය වෙලා. මං යන්නේ ඔය ඉස්කෝලේ. මං කියනවා ඔය ඉස්කෝලේ යන්න. දුවට පොඩ්ඩක් හිතන්න කල් දෙන්න. නෑ එයා අන්තිමට කොහොමත් කැමති වෙනවා මගේ වචනෙට. එහෙනම් අපි ගිහින් එන්නම්. මේ ලේකන්තුමා මේක අර ඡන්ද පොරොන්දුවක් වගේ නෙවෙයිනේ. සද්දේ මොකද? බලනවා ටිකක් ඇස්සෙරලා. Sinda school. Sinda school. Sinda school. Sinda school. Sinda school. Sinda. කාටද ආඩම්බර ඔයා සින්නා ඉස්කෝලේ යනකොට? මට නම් දැන් බය නැතුව කියන්න පුළුවන් ඔයා මගේම අක්කා කෙනෙක් කියලා. තාත්තා ඔයාට අන් දෙකක් විතරයි තාම අඩු වෙලා තියෙන්නේ. මොඩියේ ඔය වගේ chance එකක් වෙන කාටවත් ලැබෙනවද? හරි chance එක. අම්මා නවත්ත ගන්නෝක. වැඩිපුරත් එක්ක සල්ලි භාගේ තියෙන මිනිස්සුන්ටවත් ලැබෙන්නේ නැති chance එකක් මේක. තේරුණාද? අම්මලාගේ ඔය ඔලොමොට්ටල වැඩ හින්දා මං දැන් ඔය ඉස්කෝලේට යන්නම ඕනේද? ඔයාට තාමත් තේරෙන්නේ නැහැනේ මේ තමයි අපේ තුරුම්පුව. අර සල්ලිකාර කොල්ලෝ 4 දෙනා ඉන්නේ ඔය ඉස්කෝලේම නේද? එක්කෙනෙක් හරි ඔයාට කැමති වුණා? බයගොල්ලෝ බලා ගන්නම්කෝ. අනිකා මම මොකටද ඒ ඉස්කෝලේට ගිහිල්ලා ගුටි කන්නේ? ඒ නැතත් ඔයාට ස්විමින් කරන්න පුළුවන් නේ. ස්විමින් වලින් ඔයාට ඔලිම්පික් යන්න ලැබුණොත් එහෙම මොකටද ඔච්චර වද දෙන්නේ? ඔයාලා නිසා මට ගුටි කන්න පුළුවන්ද? මං කීයටවත් යන්නේ නෑ. පොඩකින් ඔයා සද්ද නැතුව ඔහොමම ඉන්න. බහින්න මැඩම්. thank you දැන් යනවද? මැඩම් ජය. දැන් යන්න. ඔබට අවශ්‍ය ඕනෑම ඩ්‍රයි ක්ලීනින් සේවයක් සඳහා පැමිණෙන්න. දැන්ඩි ඩ්‍රයි ක්ලීනින් සර්විස්. මෙයාල ඩ්‍රයි ක්ලීනින් කියලා නේද? ඔබට අවශ්‍ය ඕනෑම ඩ්‍රයි ක්ලීනින් සේවයක් සඳහා පැමිණෙන්න. දැන්ඩි ඩ්‍රයි ක්ලීනින් සර්විස්. දැන්ඩි ඩ්‍රයි ක්ලීනින් සර්විස්.
කොරියාවටම තියෙන්නේ මේ වගේ ෂර්ට්ස් දෙකයි. එකක් තියෙන්නේ මට අනික අයිතිකාරය දන්නවද? කවුදේ? ගූ චුම්පියෝ. ඕ ඔය ඇත්තමද? ඇයි මම මොකටද ඔයාලට බොරු කියන්නේ? මටත් ඔක දවසකට ඕනේ. මටත් ඕනේ ආ. සැලස්ම වැරදි වගේනේ. අර මේ ස්විමින් පූල් එක කොහෙද තියෙන්නේ කියලා කියනවද? අර පැත්තේ. Thank you. කමක් නෑ. දිගටම ගහන්න. මං ගිහින් එන්නම්. අනේ